බීලා පාව වෙනද කියලා එන්නවන ළමයි කොහමද අපිට කෑවද බිව්වද හදින්ද අද ජුම්මා අස්සලාමු අලයිකුම් රහමතුල්ලාහි වබරකාතුහ් තබාරකල්ලාහ් රහ්මාන් අස්බි අල්ලාහ් වමල්ලකීන් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය වේවා හැමෝටම කොණ්ඩ පාඩ කරන විදිහ අහලා තිබුණා ගිය පාර දාපු වීඩියෝ එක මේක අවුල් වෙලා එකකින් මේ කියන්නේ රීච් උනේත් නැහැ කොහම හරි අවුල් ගිහිල්ලා තියෙනවා අද මම ඔයාලට කියලා දෙන්නේ ඊට පස්සේ WhatsApp එකේ කට්ටිය ඇවිල්ලා අහන්න පටන් ගත්තා මේ එතකොට මම ළඟ බඩු නැහැ දැන් බඩු තියෙනවා හැම වෙලේම බඩු නේ හරිද ඉතින් ළමයි මෙන්න මේක තමයි ලික්විඩ් එක මේ ලික්විඩ් එක හරිද මේක ලික්විඩ් කියන එක දන්නවනේ මේ ෂැම්පූ වගේ ඇතුලේ තියෙන්නේ හරිද මේකට තමයි මෙන්න මේ බ්ලීච් පවුඩර් එක බ්ලෙන්ඩර් එක මික්ස් කරන්නේ අපි මේ දෙක එකට දාලා මික්ස් කරනවා මික්ස් කරාම අර හෙන්නා වගේ කියන්නේ මේකේ කලර් එක මේ දම් පාට මේ කියන්නේ නිකන් ඇවිල්ලා මේකත් දම් පාට තමයි මට මේ කලර් එක තමයි මේකේ එන්නේ මේ කලර් එක මික්ස් කරාම මේකේ තියෙන පවුඩර් තියෙන මේකේ හරිද පවුඩර් එකත් මේ කලර් එකම තමයි ඉතින් මික්ස් කරලා ග්ලව්ස් දෙකක් දාලා ග්ලව්ස් යා රබ්බේ අර වෙන්නේ නේද මේ තියෙන්නේ ග්ලව්ස් හරිද ළමයි ග්ලව්ස් මේ වගේ හරි තියෙන ග්ලව්ස් එක මේක මම ඇඟිල්ලක් කපලා තියෙන්නේ නෑ දන්නවද ඇඟිල්ල මම පෙන්නන්නම් මේ තියෙන්නේ ඇඟිල්ල කපපු එක මේව කළා ළමයි ඇඟිල්ල දානවා මේකට හරිද ඇඟිල්ල ගහන්න නෙවෙයි දාන්නේ හරිද මේ තියෙන්නේ ටයිගර් බා මේක ඇවිල්ලා මම යටිපතුලේ හැමදාම වගේ මේ හැමදාම දැන් ගන්න ඕනේ මේ ග්‍රෑට මේකෙන් ඇවිල්ලා මේ තියෙන්නේ පොඩ්ඩක් මේ මාරගෙන කකුල් දෙක යට මෙහෙම විනාඩි 2ක් විතර මසාජ් එකක් දාලා තමයි නිදියන්නේ හිටපු ගමන් කකුල් කැක්කම ඔළුව කැක්කම මේ හැම දෙයක්ම හම්දුලිල්ලා කරලා නිවාරණයි මේක එහෙම කෑවහම මේක විතර නේ ඕනම වේදනානාශක බාම් එකක් එහෙම තමයි අනිත් බාම් කොහෙද දන්නේ නැහැ හරිද ළමයි ඉතින් මේකෙදි මම ගෙනල්ලා මේ අපි හොස්පිටල් එකකින් තියනවනේ ඇඟිල්ලක් කපනවා දානවා ඇඟිල්ලක් කපනවා දානවා එහෙම තමයි දාගෙන තියන්නේ ග්ලව්ස් එක හරිද ග්ලව්ස් එක පැත්තකින් තියමු ඉතින් මේ දෙක තමයි ළමයි කලවරට ගන්න. හැබැයි මේක ඇවිල්ලා එකපාරක් දාලා ගන්න. ඔයාගේ කොණ්ඩේට අඩුම පැකට් 4ක්වත් ඊළඟ මොකද අද ගහලා තියන්නේ අද. පැකට් 4ක්වත් දාන්න ඕනේ. මේකෙන් 3ක්වත් දාන්න ඕනේ බොටල්. හැදෙන පොඩි බොටල් එකක් මේක. මේ මිලිලීටර් 60ක්. මේ පැකට් 4ක්වත් දාලා විනාඩි 45ක් විතර ඉඳලා ඔයා මේ කලර් දාලා නාන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා වෙන හෙන්නා එහෙම නැත්නම් වෙන කලර් එකක් මොනවා හරි දාලා තියෙනවා නම් පුතා ලේසියෙන් යන්නේ නැහැ මේ අපේ දැන් මේ බ්ලීච් කරනවා කියන්නේ මගේ නැචරල් හෙයා කලර් එක බ්ලැක් මේ නැචරල් හෙයා කලර් එක රිමූව් වෙනවා ඒක තමයි එලා තියෙන්නේ කළු පාට කොණ්ඩේ පාට යනවා මේ කොණ්ඩේ පාට ආයි කවදාකවත් එන්නේ නැහැ ඒ කියන්නේ මේ කලර් එක මේ මගේ කොණ්ඩේ මේ තියෙන කම්ම මේ බ්ලීච් කලර් එක තමයි මේ උඩින් වැවෙනවනේ මේ වැවෙන ටික මෙන්න මේ ටික කළු වීගෙන වැවෙනවා මේවා කළු වෙනවා හරිද මේම කළු වෙලා වැවෙනවා. ඒ ටිකෙන් විතරයි කළු වෙන්නේ. තමයි මිනිස්සුකින් කොන්නේ කළුවටනේ හැදලා තියෙන්නේ. මේ කලර් කරපුවා මේක ආපහු කළු වෙන්න ඕනේ නම් අපිට නැවත hair coloring black දාන්න පුළුවන්. ඕන කලර් එකක් කැමති කලර් එකක් අපිට දාගන්න පුළුවන්. ඉතින් මම බ්ලීච් කරාට පස්සේ මම වෙන මොනක් කලර් දාන්නේ. මම ආසම කලර් එකක් තමයි මේ බඩු පාටි කලර් එක. මේක ඇවිල්ලා බ්ලීච් පවුඩර් වලින් එන කලර් එක. මේක එක පාට ගන්නවා. මේක තව අපිට මේක highlight වැඩි වගේ නා. මේ තව පාරක් දාලා මේක මේ නිකන් මේ ගන්න පුළුවන් අපිට ඕන කලර් එක සුදු වෙන කම්මත් කරන්න පුළුවන් මේක ගොඩාක් සුදු නෙමෙයි සාමාන්‍ය වයිට් කලර් එකට එනකම් මේ බ්ලීච් එකෙන් ගන්න පුළුවන් මේවා කරලා නමුත් එච්චර ලොකුවට මේක එහෙම කරන්න හොඳ නෑ කියලා තමයි සමහර අය කියන්නේ මම නම් දැන් 30 40 වතාවක් දැම්මා කොණ්ඩේ යනවා ඒ වුණාට ළමයි මේ බලන්න කොණ්ඩේ ඔන්න ඉතින් මගෙත් කොණ්ඩේ යනවා මම ඉතින් වැඩි ගණන් ගන්න නෑ ඇත්තටම අර ඕනම වැඩි ඕවර් හිතුවාම මේ කොණ්ඩේ යනවා කියලා ඒක ප්‍රොබ්ලම් එකක් තියෙනවා හරිද ඒ නිසා මේ කොණ්ඩේ යන්නේ කෙච්චර හිතන්නේ කොණ්ඩේ තියන්න එපයි යා එනේ අපි ළඟට එන කොල්ලෝ වගේ තමයි කොල්ලෝ කෙල්ලෝ ඉන්නේ නේ යනවා වටේ යනවා ඒ නිසා ඉතින් කොණ්ඩේ වටේ ඵලයන් ගල ඉන්නවා මේ තමයි ආමන්ඩ් ඔයිල් එක මේක පාවිච්චි කරනවා මම මේකට මම හරි ආසයි මේක ස්මෙල් එක මාරම හොඳයි සුවඳයි හරිද මේක පාවිච්චි කරනවා අනිවාර්යයෙන්ම නාලා මේක ටික වැඩිපුර පාවිච්චි කරනවා මම මේ කොණ්ඩේට මේක දැන් මේ පාවිච්චි කරලා තියෙන ඕනේ ඊට අමතරව මේ රෝස්මරි ඔයිල් එක නාන දවසට ගාලා තමයි නාන්නේ මම මේක නම් ඉතින් මේ සුපර් මාකට් එකෙන් ගෙනාවේ මේක සුපර් මාකට් තමයි ආමන්ඩ් ඔයිල් එක හැබැයි මේක ගොඩාක් හොඳයි කියලා මම කියන හේතුව මම මේ ඉස්සරහා මේ කපලා තිබු කොණ්ඩේ වැදුනේ මෙන්න මේකට තමයි. මේ මාස 4ක් විතර මාස 4ක් නෑ අරගෙන. මාස 3ක් ඇති. 3ක් නැත්නම් 2ක්. කොහොම හරි අදුනා. හරිද? ඊට පස්සේ තව ඉතින් ඔයිල් තියෙනවා. ඇති දෙකක් කිව්වා. මම දැන් ඔබට මේ ගාපිය බෝල්තේ රත් කරලා. ඔලිය එකක් වෙනකොට ළමයි මේස හැන්දකට. හන්දක් නෑ. මේස හැන්දකට මේ පොල් තෙල් ටිකක් දාලා පොල් තෙල් දාලා අරගෙන මේ තියෙන්නේ පොල් තෙල් මේවත් පොල් තෙල් තමයි මේ පොල් තෙල් ඕනම ගල්ෆ් කන්ට්‍රීස් එකක තියෙනවා මේ
වර්ග තියෙනවා. හරිද? ඕගොල්ලන් ගන්න. අරගෙන හැන්දට අරගෙන පොඩ්ඩක් රත් කරලා චුට්ටක් අර මේ ඔලුවට දාන්න ස්කැල්ප් එකට දාන්න පුළුවන් විදිහට මේ රත් කරලා ළමයි දාලා මේ මල්ලෙන් මෙහෙම කරලා පොඩ්ඩක් ඉතින් තප්පර 15ක් 20කට ටිකට මායා වෙනවා මේ එහෙම කරන්න ළමයි. හරිද? එතකොට අඩු වෙලා යනවා. හරිද? ඉතින් ළමයි කොණ්ඩේ මෙහා කලරින් දාන විදිහ තමයි මේ දෙක මික්ස් කරලා ග්ලව්ස් අනිවාර්යෙන් පාවිච්චි කරන්න. ස්කින් එකේ ගෑවුන ගමන් පර ගාලා ආයි ඉතින් මේ පිච්චෙනවා වගේ වෙනවා. මේ නළල මගේ මේ නළලේ ගෑවිලා මේ පොඩ්ඩක් ඩැමේජ් වගේ වෙලා තිබුණා. ඊට පස්සේ මම ඉතින් මේ මොනවද ඇලෝවෙරා ජෙල් දානවා, සීරම් තියෙනවා, අරව මේව එහෙම දාලා ක්‍රීම් ගාලා මේ හොඳ තත්යකට ආවා. නැත්තම් මේ ස්කින් එකට අවුල් යනවා. හරිද? ඉතින් මම මේ දාගන්න ක්‍රමේ ඊට පස්සේ මම අනිවාර්යයෙන්ම පැනඩෝල් දෙකක් බීලා සෙක්ට්‍රසින් මම ඔයාලට පෙන්නන්නම්. මේ සෙක්ට්‍රසින් මම ගෙනත් තියනවා. මෙන්න මේකෙන් මේ අනිවාර්යයෙන්ම මම බොනවා මේ ටැබ්ලට් එක, චූටි ටැබ්ලට් එකක් මේක. මේ හේර් කලරින් දාලා පැනඩෝල් දෙකක් බොනවා. අරක්කු බොන අයටත් මම කියලා දෙන්නම්. අරක්කු බොන්න කලින් බියර් අරක්කු බොන්න කලින් පැනඩෝල් දෙකකුයි මෙන්න මේ සෙක්ට්‍රසින් වලින් ටැබ්ලට් එකකුයි බොන්න. බීලා අරක්කු බොන්න. එතකොට පහුවෙන්දට අමාරු නෑ. නැත්නම් අරක්කු බිව්වම පහුවෙන්දට හරි අමාරුයි නේද? ඇඟට රිදෙනවා, නිකන් අමාරුයි නේද? ඒ අමාරු ගතිය නැති වෙනවා පැනඩෝල් දෙකයි මේ සෙක්ට්‍රසින් එකයි බීලා අරක්කු බිව්වම. මේක මේ ඩේලි බොන අයට නෙවෙයි කිව්වේ. හැමදාම බෑ පැනඩෝල් සෙක්ට්‍රසින් බීලා තොපි අරක්කු බිව්වට පස්සේ පිසු කරේ. අනිත් එක තමයි ඒවා එහෙම සරයිනේ. සහ අරක්කු සැර නෑ. අරක්කු සැර නෑ. මේවා සැරයි. පැනඩෝල් සැරයි. හොඳද? හොඳ නෑ බහුබඩුවට. අරක්කු හොඳයි. මේ ඒ වගේම තමයි ළමයි නිින්ද යනවා. අරක්කු බොන සමහර අය නිදියන්නේ නෑනේ. කියවනවනේ මම වගේ නේද? වෙරිකාරයා වගේ කියවනවා. අන්න ඒ අයට මේක තමයි බෙහෙත. මේක පැනඩෝල් දෙකයි සෙක්ට්‍රසින් පෙත්තයි දීලා බොන්න දෙන්න ළමයි නිදියනවා. කිසි කරදරයක් නෑ. හරිද? ඉතින් ඒකත් එක බෙහෙත් එකක් තමයි බොනේ උන්ගේ වයිෆ්ලා ඉන්නවා නම් ඔන්න බොලාට කිව්වා. කොල්ලෝ ඉන්නවා නම් බීලා පවුවෙන කියලා ඉන්නවනම් පැනඩෝල් දෙකයි සෙක්ට්‍රසින් එකයි ගාවා බීපල්ලා. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ අම්දිලිල්ලා. හරිද? මේවා අද සිකුරාදා දවසේ හරාම්. ඒ වුණාට හරාම් එකේ මම වැලකිලා ඉන්නවා. ඉතින් උඹලා කරන ඉඳන් උඹලට මම පොඩි මේ ඇඩ්වයිස් එකක් දුන්නේ. හරිද? ඉතින් හොඳයි මේ කියන එක දන්න නිසා. කරලා බලන්න. ඉතින් ළමයි මේ කලර් දාලා 3-4 වතාවක් කලර් දාන්න ඕනේ. දැන් මේ බ්ලීචින් පවුඩර් එකට කොණ්ඩේ ඇදෙනවා කියලා කියනවා. සමහරට වෙන්න පුළුවන්. මොකද මගේ කොණ්ඩේ ඇදෙන විදිය හොයන්න බෑ. කොණ්ඩේ ඇදෙන තෙලුත් ගන්නවා, නිකන් තෙලුත් ගන්නවා, පොතෙලුත් ගන්නවා, මෙවත් දානවා. කොහොමද හොයන්නේ? කොහේ ඇදෙනවද කියලා මොකෙන් ඇදෙනවද දන්නේ නැහැ. මේ කයිවරු ගාලා කියවලා මේ පිස්සු කලින හින්දා මේ ඇදෙනවද දන්නේ නැහැ. අර කොණ්ඩේට ඔළුවේ ඇස්සේ තියෙන කෙස් ගාලා දෙපා වෙලා මේකෙත් එක්ක ඉන්නේ මේ කියවෙනවා. යනවා එළියට කියලා. ඇදෙනවද දන්නේ නැහැ නේද? ඉතින් ඇදෙනවා ළමයි. ඇදෙන්නේ නැති නෑ. හැබැයි මගේ හත්මුතු පරම්පරාවේවත් කොණ්ඩේ දිගේ උ නැති හින්දාද මන් දන්නේ කොණ්ඩේ නම් ඇදෙන්නේ නැහැ. මෙච්චර තමයි මගේ මේ අවුරුදු 38 මැදිච්ච කොණ්ඩේ. මේ මම කපන්නේත් නෑ ලේසියකට. අවුරුදු 10කින් 15කින් වත් කපලා නැහැ තරම් මට මතක නෑ. මම පොඩ්ඩක් ගිහින් කපලා තිබුණා මාස 3කට විතර කලින්. හැබැයි ඒකත් ඇදෙනවලු. ඉතින් මාසෙකට ආංගලක් ඇදෙනවා. මාසෙකට ආංගලක් කපනවා. ඒක ඉතින් අසාධාරණයි. මං කපන්නේ නෑ ළමයි. ඔහෙ තිබුදේ. කොහොමද? අසාරංජරම නැක දානවා වීක්. ඉතින් ළමයි මේ දෙක තමයි අනිවාර්යයෙන්ම මම යූස් කරපු මේ කලර් ගන්න පාවිච්චි කරපුවා. ඉතින් ඔයාලට තනින් තන කොණ්ඩේ ඉතින් ඔය සමහර අය ෆුල් හෙයර් කැමති නෑනේ කලර් කරන්න. මේ එහෙම අයට තනින් තන දා ගන්න පුළුවන්. කැමති තැනක දා ගන්න පුළුවන්. කොහේ හරි තනින් තනින් මෙහෙම දානවනේ. එතකොට ෆොයිල් කොල. ගොල්ලන් ෆොයිල් ඒ ෆොයිල් පේපර් එක මේ අර මේ වගේ තියෙන සිලිකන් වගේ මේ මොනවාද තියෙන්නේ තහඩු වගේ ඒක දාලා කවර් කරන්න ඕනේ. කොණ්ඩේට ඔක්කොම මේව දාලා ගැට ගහලා මේක කවර් කරන්න. මම කරන වැඩේ මට ෆොයිල් කොල ගේන්න බැරි වෙච්ච දාලා සොපින් එකක් දැම්මා බැන්දා. ඔළුව. ඉතින් ඔය මේ ඌරන්ට මොන සෞඛ්‍යද කියලා එහෙම දාලා තමයි කලර් කරන්නේ. මේ කලර් එක ගත්තේ සොපින් බදලා. ෆොයිල් කොල දාලා නෙමෙයි. ඉතින් ළමයි කැමති අය කරගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මේක හොඳයි. ඉතින් මට නම් ආසයි කැමති අයට. හරිද? මම නම් ඉතින් ආසයි කොණ්ඩේ කලර් කරන ෆොරින් කලර් එක කියලා මේකට කියන්නේ. ඉතින් මම මේ ෆොරින් කෙනෙක් වගේ ඉන්නේ බැරි වෙලාවන් සිංහල මිනිස්සු රට කරුවේ නැත්තම් බැරි වෙලා මුස්ලිම් දෙවුන් ගත්තොත් අබාය අඳිනවා. සුද්ධ රට ගත්තොත් ෆොරින් වගේ ඉන්නවා. ඒ නිසා කොයි පැත්තට සමබර වෙන්න තැනේ හැටියට යන්නේ වැල යන පැත්තට මැස්ස ගහන්න ඕනේ ඉඳ තමයි මේ ඔක්කොම කරගෙන ඉන්නේ ළමයි. හරිද? එහෙනම් ළමයි ඔයාලත් කරගන්න. බෙහෙත් මිස්තුති වන්දනා මාව නරඹන අයට මේ නැවත කරන්න කියලා තිබුණා වීඩියෝ එකක්. ඒකයි මේ ගැන වීඩියෝ එකක් නැවත කරේ.